මුලදී ඒක නෑකමකට කරපු යුතුයකමක් වුණාට කාලයක් යද්දි මට තේරුණා නැන්ද මගේ දිහා බලන විදිය මාත් එක්ක කතා කරන විදිය ටිකක් වෙනස් කියලා. පුතා බඩගිනිද? කුස්සියේ ඉඳ නැන්දගේ කටහඬ ඇහුණා. මම ෆෝන් එක පැත්තකින් තියලා කුස්සිය පැත්තට ගියා. නැන්ද ලිප දිහා බලාගෙන මොනවදෝ කල්පනා කරනවා. එයාගේ මූණේ තිබුණේ ලොකු තනිකමක්. නෑ නැන්ද තාම බඩගිනි නෑ. ඇයි නැන්ද කෑවේ නැද්ද? නැන්ද කැසිරා වගේ මගේ දිහා බැලුවා. නෑ පුතා මට කන්න හිතක් නෑ අද. මම මේ නිකන් තේ එකක් හැදුවා. බොමුද අපි? හා බොමු. කෝ දෙන්න මම ගෙනියන්නම් සාරෙට. මම නැන්ද හදපු තේ කෝප්ප දෙකත් අරගෙන සාරෙට ආවා. නැන්දත් මගේ පස්සෙන්ම ඇවිත් එහා පැත්තේ පුටුවෙන් වාඩි වුණා. එයා හිටියේ ලොකු කල්පනාවක. එයා ඇඳගෙන හිටියේ බොහොම තුනී නයිටියක්. ගෙදරට අඳින ඇඳුමක් වුණ වෙනද නැන්ද මාත් එක්ක ඉද්දි මීට වඩා ටිකක් පරිස්සම් වෙනවා. ඒත් අද එයාට ඒ ගැන කනක්වත් නෑ වගේ. මහ වැස්සක් ඇදහැරල රෑක මම පුටුවේ හිටියේ නැන්දලගේ ගෙදර සාලේ පුටුවකට පරදීගෙන. වහලට වැටෙන වැහි බින්දොර සද්දය ඇරෙන්න මුළු ගේම හුදුම පාළුවක කිලිලා තිබුණේ. මාමා මේකේ තාලකී දැන් අවුරුදු 3කටත් වැඩි. වෙන කෑනු කෙනෙක් එක්ක මාමා යන්න ගියාට පස්සේ මේ ගෙදර හුස්ම ගත්තේ නැන්ද විතරයි. එදා ඉඳ එයාගේ හැම දුකකටම හැම ප්‍රශ්නයකටම ළඟ හිටියේ මම. මුලදී ඒක නෑකමට කරපු යුතුයකමක් වුණාට කාලයක් යද්දි මට තේරුණා නැන්ද මගේ දිහා බලන විදිය මාත් එක්ක කතා කරන විදිය ටිකක් වෙනස් කියලා. නැන්දේ මොකද මේ අද මූණ ටිකක් අවුල් වගේ. අර මිනිස්සයා ආයෙ කතා කරාද? මම එහෙම ඇව මාමා ගැන. නැන්ද ලොකු හුස්මක් එළියට දැම්මා. නෑ පුතා එයා මොකටද ආයෙ කතා කරන්නේ? එයාට දැන් එයාගේ ලෝකේ හොඳයිනේ. මම මේ නිකන් කල්පනා කළේ මගේ කරුම ගැන. අයියෝ නැන්දේ ඕව ගැන හිතා ඉන්න එපා. දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරනේ. අපි ඉස්සරහට මොකද කරන්න කියලා බලමු. ඉස්සරහට මොනව කරන්නද පුතා? මම දැන් නාකි ගෑණියෙක්නේ. මට මොන අනාගතයක්ද? නැන්ද හැම කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. මම තේකෝ පැත්තකින් තියලා නැන්ද ළඟට කිට්ටු වුණා. මොනවද නැන්ද මේ කියන්නේ? නැන්දට තාම 35ක්වත් නෑනේ. මොකක්ද ඔය කියන නාකිකම? අනික නැන්ද තාම ලස්සනයි. ඕන කෙනෙක්ට ආස හිතෙන රූපයක් නැන්දට තියෙන්නේ. මම එහෙම කියද්දි නැන්ද මගේ දිහා කෙලින්ම බැලුවා. ඒ බැල්මේ තිබුණේ මම කවදාවත් දැකපු නැති අමුතු ආශාවක්. ඇත්තටම මම ලස්සනයිද පුතා? ඔව්. ඇයි නැන්දට ෂුවර් නැත්ද? කොයිති මගේ ලස්සන අගේ කරන්න හිටපු එකම මිනිස්සයත් මාව දාලා කියානේ. දැන් ඉතින් මේකෙතර පිටි 4ට මැදි වෙලා මම නිකම්ම වේලි ඉන්නවා. නැන්ද එහෙම කියලා ඉකික ගහන් දැන්න ගත්තා. මට මොනව කරන්නද කියලා තේරුනේ නෑ. මම හිමින් සැරේ නැන්ද ළඟට ගිහින් එයාගේ කරට අතක් තිබ්බා. අඬන්න එපා නැන්දේ. එයා ගියාට මම ඉන්නවනේ. මම නැන්දව තනි කරන්නේ නෑනේ. නැන්ද මගේ අත තදින් අල්ලගත්තා. එයාගේ අත වෙවුලනවා මට දැනුණා. ඔව් ඔයා ඉන්නවා පුතා. ඒත් ඔයාට තේරෙන්නේ නෑ මට දැනෙන පාළුව. ගෑණියෙක්ට පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒත් හිතට දැනෙන ඒ ආදරේ ඒ උණුසුම නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි පුතා. නැන්ද එහෙම කියද්දි මගේ හිතත් කැස්සුණා. එයා මේ කියන්නේ මොකක් ගැනද කියලා මට තේරුණා. මාමා ගියාට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ නැන්ද මේ හැඟීම් හිර කරගෙන ඉන්නේ නැති. මට තේරෙනවා නැන්දේ. නෑ ඔයාට තේරෙන්නේ නෑ. නැන්ද එකපාරට මගේ අත ඇදලා මාව එයාගේ ළඟටම ගත්තා. බලන්න මගේ දිහා මම තාම තරුණයි නේද? මගේ ඇඟ තාම ඉල්ලන්නේ ආදරේ උණුසුම. ඒත් මට කවුද ඉන්නේ? නැන්ද මගේ මූණ දිහා බලාගෙන හිටියේ ආයාචනාත්මක ඇස්වලින්. එයාගේ හුස්ම වැටෙන වේගය වැඩි වෙලා තිබුණා. මගේ හිතේ අමුතු හැඟීමක් ඇති වෙන්න ගත්තා. මෙච්චර කාලයක් මම නැන්දව දැක්කේ අම්මා කෙනෙක් වගේ. ඒත් මේ වෙලාවේ එයා මගේ ඉස්සරහා හිටියේ ආදරේ ඉල්ලන ගැහණියක් වගේ. නැන්දේ කලබල වෙන්න එපා. මට තවත් ඉවසන්න බෑ පුතා. නැන්ද මගේ පපුවට ඔළුව තියාගත්තා. මම දන්නවා මේක වැරදි කියලා. ලෝකයා මොනවා කියයිද දන්නේ නැහැ.
ඒත් මට ඔයාව දැනෙන්නේ මගේ පුතා වගේ නෙමෙයි. දැන් ටික කාලෙක ඉඳන් මම කරගෙහුණ වගේ හිටියා. නැන්දයාගේ හිතේ තිබුණ දේ එළියට දැම්මා. මොකක්ද නැන්ද කිව්වේ? ඔව් මම දන්නේ නෑ කොහොමද එහෙම වුණේ කියලා. ඔයා හැමදේටම මාත් එක්ක හිටියා. මගේ දුකේදී මගේ ළඟින් හිටියා. මාව බලාගත්තා. මගේ මහත්තයා මට නොදුන්නු ආදරේ රැකවරනේ ඔයා මට දුන්නා. ඉතින් මගේ හිත ඔයාට පැඳුනා. මට ඔයාව ඕන පුතා. මට මේ පාඩුව තවත් තරහා ගන්න බෑ. එහෙම කියලා නැන්ද මගේ මූණ අත් දෙකෙන්ම අල්ලගත්තා. එයාගේ ඇස්වල තිබුණේ පුදුම ආශාවක්. මාව ප්‍රතික්ෂේප කරන්න එපා පුතා. අද දවසට විතරක් මට දැනෙන්න දෙන්න මම තනි වෙලා නෑ කියලා. මට දැනෙන්න දෙන්න පිරිමියෙක්ගේ උණුසුම. මගේ හිතේ තිබුණු බාධක ඔක්කොම කැඩිලා ගියා. අවුරුදු ගානක් තිස්සේ තනි වුණු දුක් විඳපු මේ අහිංසක ගැහැණියව ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. අනික මගේ හිතේ නැන්දගෙන හංගගෙන හිටපු ආසාවක් නොතිබුණාම නෙවෙයි. නැන්දේ මම හෙමින් මුමුණලා එයාගේ පිට වඩා අත යවුවා. එතකොටම නැන්ද මාව තවත් අදින් තුරුල් කරගත්තා. අපි දෙන්න හුටුව උඩම එකිනෙකාට තුරුල් වුණා. එළිය වැස්ස තදින්ම වහිනවා. අකුණු ගහන සද්දෙට නැන්ද තවත් බය වෙලා වගේ මගේ ඇඟට මැලුණා. මම ඉන්නවා නැන්දේ බය වෙන්න එපා. මාව අතාරින්න එපා. නැන්ද මගේ පෙරාසට මූණ ඔබාගෙන කිව්වා. මට ඔයාව ඕන. එතනින් පස්සේ අපි අතරේ වචන ඕන උනේ නෑ. නැන්ද මගේ දෙක හොයාගෙන ආවා. අවුරුදු ගානක් හිර කරගෙන හිටපු හැඟීම් ඔක්කොම එදා රෑ එළියට පැන්නා. මම නැන්දව උස්සගෙන එයාගේ කාමරයට ගියා. එදා රෑ ඒ කාමරේ ඇතුලේ සිද්ධ වුණේ අසම්මතයක් වුණත් ඒක ඇතුලේ තිබුණේ පිරිසිදු ආදරයක් සහ වේදනාවක්. අපි දෙන්න එකට හිටියා. එකිනෙකාගේ පහස වින්දා. නැන්දයාගේ මුළු ජීවිතේම තිබුණ දුක නැති වෙනකම් මගේ පපුවට තුරුල් වෙලා හිටියා. එයා මගෙන් බලාපොරොත්තු වුණු ඒ පිරින් උණුසුම මම යාට උපරිමයෙන් දුන්නා. ආදරේ කියන්නේ මොකක්ද කියලා අපි දෙන්නම අලුතින් ඉගෙන ගත්තා වගේ. ටික වෙලාවකට පස්සේ වැස්ස ටිකක් අඩු වෙලා තිබුණා. නැන්ද මගේ පපුව උඩ ඔළුව තියාගෙන ඇස් පියාගෙන හිටියේ. එයාගේ මූණේ තිබුණ අර දුක වේදනාව දැන් පේන්න තිබුණේ නෑ. ඒ වෙනුවට තිබුණේ ලොකු සැනසීමක්. පුතා නැන්ද හෙමින් කතා කරා. ඇයි නැන්දේ? අපි මේ කලේ වැරද්දක් නේද? වැරද්දක්ද කියලා මම දන්නේ නෑ නැන්දේ. ඒත් මම දන්නවා අපි දෙන්නටම මේක ඕන වෙලා තිබුණා කියලා. නැන්දට සතුටුයි නේද දැන්? නැන්ද hina වුණා. ඒ hinaවේ තිබුණේ ලැජ්ජාවක් එක මොසවුන සතුටක්. ඔව් මම ගොඩාක් කාලෙකින් මෙච්චර සැනසීමක් ලැබුවේ ඇත. ඔයා මගේ පාළු හිතට ලොකු හයියක් වුණා. ඒත් මොකද? මේක කාටවත් දැනගන්න තියන්න එපා. සමාජෙ මේවා පිළිගන්නේ නෑනේ. මම දන්නවා නැන්දේ. මේක අපි දෙන්න අතර විතරක් තියෙන දෙයක්. කාටවත් මේ ගැන දැනගන්න ඕන නෑ. නැන්ද ආයෙම මගේ පපුවට තුරුල් වුණා. මම ආදරේ පුතා ඔයාට. පුතෙක්ට වඩා මගේ මනුස්සයාටත් වඩා. මාත් ආදරේ නැන්දේ. අපි එදා එළි වෙනකම් එකටම හිටියේ. මාම දාලා ගියාට පස්සේ අන්ත අසරණ වෙලා හිටපු නැන්දට මම අලුත් ජීවිතයක් දුන්නා කියලා මට හිතුණා. ඒක සම්මතද අසම්මතද කියන එක මට වැඩක් නෑ. මට ඕනේ වුණේ නැන්දගේ ඇස්වල කඳුළු වෙනුවට කිනාවක් දකින්න විතරයි. මේ වගේ කතා කියවන්න කැමති අය අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.